මේ පුහුණුවීම් හරිම අමානුෂිකයි. අපි මැෂින් එකක් යවන්න කලින් ජීවතුන් අතර ඉන්න සතෙක් යවමු. ඇය ජනේලෙන් පෘථිවිය දිහා බලාගෙන ඉන්න ඇති. අභ්‍යවකාශයේ සීතල නිශ්ශබ්දතාවයේ ඇතුළේ කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. එතන කෑ ගැසීම් නැහැ. සමු ගැනීම් නැහැ. හැබැයි එකම එක වතාවක් ඒ නිශ්ශබ්දතාවයේ මැද්දේ එක පුංචි හදවතක් ගැහුණා. 1957 නොවැම්බර් මාසයේදී සෑම විනාඩි 103කට වරක්ම පෘථිවි වටා කරකැවුණු අභිරහස් වස්තු ඇතුලේ හිටිය යන්ත්‍රයක් නෙවෙයි. ඒ හිටිය හුස්ම ගන්න පණ තියෙන ජීවියෙක්. ඇගේ නම ලයිකා. මේ කතාවේ මුළු ලෝකයේම දශක ගණනාවක් තිස්සේ වසන් කරන්න උත්සාහ කරපු ඉතිහාසයේ ලියවුණු ඊටාම වේදනාකාරීම කතාවක්. 1950 දශකයේ කියන්නේ ලෝකයේ දෙකට බෙදුණු කාලයක්. එක පැත්තක ඇමරිකාව, අනික් පැත්තේ සෝවියට් යුනියන් එක. මෙයා යුද්ධ කළේ තුවක්කු වලින් නෙවෙයි. ටෙක්නොලොජි එකෙන්. මේක තමයි කෝල්ඩ් වෝ එක. ස්පේස් එක කියන්නේ මේ යුද්ධයේ අලුත්ම බැටල් ග්‍රවුන්ඩ් එක වුණා. මොකද එදා ලෝක නායකයෝ විශ්වාස කළා කවුරු හරි අහස ජයගත්තොත් අනාගතයේ අයිති ඒගොල්ලොන්ට කියලා. ඔක්තෝබර් 4 වෙනිදා ස්පුට්නික් 1 සාර්ථකව යවුවට පස්සේ උන්ට ඕන වුණා ඊළඟ මාසෙදීම ලෝකේ මවිත කරන දෙයක් කරන්න. ඒ තමයි සජීවී ජීවියෙක් අභ්‍යවකාශයට යවන එක. හැබැයි එතන ලොකු ප්‍රශ්නයක් තිබුණා. රුසියානු විප්ලවයට අවුරුදු 40ක් පිරෙන දවස, ඒ කියන්නේ නොවැම්බර් 7 වෙනිදා වෙද්දි මේ අලුත් වැඩේ කරන්න ඕනේ කියලා නියෝගයක් එනවා. සයන්ටිස්ට්ලාට තිබුණේ සති 4කටත් වඩා අඩු කාලයක්. ස්පේස් ක්‍රාෆ්ට් එකක් හදන්න, සේෆ්ටි චෙක් කරන්න මේ වෙලාව කොහොමටවත් මදි. ඉතින් එයාලා තීරණය කරනවා භයානක දෙයක් කරන්න. අපි මැෂින් එකක් යවන්න කලින් ජීවතුන් අතර ඉන්න සතෙක් යවමු. ඒ කාලේ තාක්ෂණයේ දියුණු නැහැ. ආපහු එන්න පාරක් නැහැ. මේක වන් වේ මිෂන් එකක්. යන කෙනාට ආයෙ එන්න බෑ කියලා දැනම එයාලා ඒ ගමනට කෙනෙක්ව තෝරගන්නවා. ලයිකා ඉපදුනේ කිසිම සැප පහසුකමක් තිබුණු තැනක නෙවෙයි. ඇයි මොස්කෝව නගරයේ පාරවල් වල ඇවිදපු අසරණ වීදි වැල්ලියා. ඇයි පාර හිටපු බල්ලෙක්ව තෝරගත්තේ? සයන්ටිස්ට්ලා විශ්වාස කරා පාරේ ඉන්න බල්ල ඕනම කන්ඩිෂන් එකකට රොත්තු දෙන්න පුළුවන් අය කියලා. බඩගින්න, අධික සීතල මේ අයට හොඳට හුරුයි. ලයික දැනගෙන හිටියේ නෑ මුළු මනුෂ්‍ය සංහතියෙම ඉතිහාසය වෙනස් කරන්න තෝරගත්තේ එයාගේ ජීවිතය කියලා. ලයිකාගේ පුහුණුවීම් පටන් ගත්තා. මේ පුහුණුවීම් හරිම අමානුෂිකයි. ලයිකාව සති ගණනාවක් තිස්සේ ඉතාමත් කුඩා කූඩු වල හිර කරලා තිබ්බා. රොකට් එකේ යනකොට දැනෙන බිහිසුණු ශබ්දය සහ වයිබ්‍රේෂන් එකට පුරුදු කරන්න ඇයව සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රවල කරකෙව්වා. ඒ වෙලාවේ ඇගේ හાર્ට් රේට් එක දෙගුණ වෙලා තියෙනවා. ඒත් ඇයි කතා කරන්න බැරි අසරණ සතෙක්. ඇය Tamanට කන්න දෙන ඒ අත් දෙක විතරක් විශ්වාස කළා. ලොන්ච් එකට දවස් 3කට කලින් මේ ප්‍රොජෙක්ට් එකේ හිටපු ප්‍රධාන වෛද්‍යවරයා ඩොක්ටර් ව්ලැඩ්මියර් ලයිකාව ගෙදර එක්කගෙන ගියා. එයාගේ ළමයි එක්ක ලයිකාට සෙල්ලම් කරන්න දුන්නා. එයා පස්සේ කාලෙක මෙන්න මෙහෙම කියලා තිබුණා. මට ඕනේ වුණේ එයාට පුළුවන් තරම් ආදරය දෙන්න. මොකද එයාට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබුණේ බොහොම කෙටි කාලයක්. 1957 නොවැම්බර් 3 වෙනිදා ලයිකාව රොකට් එක ඇතුලේ තැන්පත් කළා. යානේ සීල් කරන්න මොහොතකට කලින් එක් තාක්ෂණික ශිල්පියෙක් ඇගේ නහය සිපගෙන මෙන්න මෙහෙම කියලා දිනා. සුබ ගමන් ලයිකා, අපිට සමාව වෙන්න. රොකට් එක ලොන්ච් කරාට පස්සේ G-force එකත් එක්ක ලයිකාගේ පුංචි ඇඟ සීට් එකට තද වුණා. සාමාන්‍ය වෙලාවට 103ක් තිබුණ එයාගේ හાર્ට් රේට් එක විනාඩියට 240කට දක්වා වැඩි වෙලා තියෙනවා. අභ්‍යවකාශයට ගියාට පස්සේ weightlessness එක නිසා ඇය ටිකක් සංසුන් වෙලා තියෙනවා. ඇය ජනේලෙන් පෘථිවිය දිහා බලාගෙන ඉන්න ඇති. තමන් ආපු ඒ ලෝකේ ආපහු කවදාවත් ආයෙ දකින්න ලැබෙන්නේ නැහැ කියලා ඇය දැනගෙන ඉන්නේ නැතුව ඇති. ඇය කීපයකට පස්සේ ප්ලෑන් කරපු ඊට රොකට් එකේ කොටසක් වෙන් නොවි තිබුණු නිසා යානය ඇතුලේ උෂ්ණත්වය වේගෙන් වැඩි වෙන්න අරන් තියෙනවා. ටෙම්පරේචර් එක පාලනයක් නැතුව ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ කිසිම දෙයක් දන්නේ නැති ලයිකා හුස්ම ගන්න දගලන්නේ නැති. අභ්‍යවකාශයට ගිහින් පැය 5-7ක් අතර කාලයක් ඇතුළත හීට් එක සහ ස්ට්‍රෙස් එක නිසා ලයිකා සදාටම නිහඬ වෙලා තියෙනවා. නමුත් සෝවියට් යුනියන් එක කිව්වේ වෙන දෙයක්. එයාලා කිව්වේ ලයිකා දවස් ගාණක් හොඳින් ජීවත් වෙලා හිටියා ඔක්සිජන් ඉවර වුණ නිසා ඇය මිය ගිය බව. නමුත් ඇත්ත එළියට ආවේ 2002 අවුරුද්දේ. ඒ කියන්නේ අවුරුදු 45කට පස්සේ. ඇයි වීරයෙක් වෙන්න තෝරගත්තේ නැහැ. මිනිසුන් ඇයව බලහත්කාරයෙන් වීරයෙක් කරා. ඉතින් රැට ඔයා ආස දිහා බලද්දි මෙන්න මේ දේ මතක තියාගන්න. මිනිස්සු හඳට ගිය අභ්‍යවකාශයේ ජයගත්තේ ටෙක්නොලොජි එකෙන් විතරක්ම නෙවෙයි. ඒ පාර හැදුනේ ආපහු එන්න බලාපොරොත්තුවක් නැතුව ගිය අහිංසක ජීවිත වලින් කියලා. ලෝකයේ අභ්‍යවකාශ ගමනට පාර කැපුවේ මේ පුංචි අසරණ හදයස්මයි. මේ කතාව ඔයාගේ හදවතට දැනුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද වීරයෝ කියන්නේ හැමතිස්සෙම මිනිසුන්ට විතරක් නෙමෙයි. සමහර වෙලාවට ඒ වීරයන්ට කකුල් 4ක් තියෙනවා. කතා කරන්න බැරි වුණාට ආදරය කරන්න පුළුවන් හදවතක් තියෙනවා.